Welcome to New Zealand. මෙතන තමා නිව්සීලන්ඩ් වල තියෙන කෙළවරම මිනිස් ජනාවාසයක් පිහිටලා තියෙන ප්‍රදේශය තමා මේ බ්ලෆ් වල තියෙන මේ ප්‍රදේශයේ මැප් එකේ බලද්දී නිව්සීලන්ඩ් වල සවුත් අයිලන්ඩ් වල තියෙන කෙළවරේ තමා අපි දැන් ඉන්නේ මේ තමා බ්ලෆ්. Welcome to New Zealand. ඉතින් ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ බ්ලෆ් වලට. බ්ලෆ් කියලා කියන්නේ ඉන්නෝකාගිල් වල අපි කලින් හිටියේ ඉන්නෝකාගිල්. ඉතින් ඉන්නෝකාගිල් වල කෙළවරේ තියෙන ලස්සන සුන්දර තවත් ප්‍රදේශයක් තමයි මේ බ්ලෆ් කියලා කියන්නේ. ඉතින් බ්ලෆ් ගැන කියනවා නම් යුරෝපියන්ස්ලා අතීතයේදී මුලින්ම ඇවිල්ලා සෙටල් වෙච්ච එක් ප්‍රදේශයක් තමයි මේ බ්ලෆ් කියලා කියන්නේ. මුහුද ආශ්‍රිත. ඔයාලට පේනවා ඇති. මේක කලින් ඉස්සර පෝට් එකක් විදිහට තිබිලා තියෙනවා මේ ප්‍රදේශේ. සහ යුරෝපියන්ස්ලා මුලින්ම මෙහෙ ඇවිල්ලා සෙටල් වෙද්දී යාලා තල්මස්සු ආශ්‍රිත, ඒ කියන්නේ මුහුද ආශ්‍රිතව තියෙන නිසා ඒ දේවල් එයාලා පාවිච්චි කරලා තිනවා. තල්මස්සු අල්ලලා තියෙනවා මේ ප්‍රදේශවල. එහෙම සඳහන් වෙලා තියෙනවා. ඉතින් මෙතෙන්ට කියන්නේ බ්ලෆ් වල ස්ටර්ලිංగ్ පොයින්ට් කියලා මේ පොයින්ට් එකට කියන්නේ. ඉතින් මේක පෝට් එකක් විදිහටත් ඉස්සර ඩිවෙලොප් වෙලා තියෙනවා මේ ප්‍රදේශේ. සවුත් අයිලන්ඩ් වල තියෙන එක එජ් එක මැප් එකේ බලද්දි තියෙන එක කෙළවරක් තමයි මේ බ්ලෆ් වල ස්ටර්ලිං පොයින්ට් එක. මේක තමයි බ්ලෆ් වල තියෙන ෆේමස් සයින් බෝඩ් එක. ඒ විතරක් නෙවෙයි, නිව්සීලන්ඩ් වල තියෙන තවත් ලස්සන අයිකොනික් ෆෝටෝ ලොකේෂන් එකක්. මෙතන ඉදලා ලෝකේ ප්‍රධාන නගරවලට තියෙන දුර පෙන්වන නාමපුවරු තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. ලන්දන්, සිඩ්නි, ටෝකියෝ වගේ ප්ලේසස්. ඇත්තටම මේ සයින් එක ළඟ ෆෝටෝ එකක් ගන්න එක ගොඩාක් සංචාරකයන්ගේ අනිවාර්ය අංගයක්. බ්ලෆ් ගැන කතා කරද්දි තියෙන අනිත් විශේෂම කාරණාව තමයි වර්ල්ඩ් ෆේමස් බ්ලෆ් ඔයිස්ටර්ස්. ෆූඩ් ලවර්ස්ලා නම් මේක දිව්‍ය ලෝකයක් වගේ ප්‍රේස එකක්. සීසන් එක ආවම දේශීය ජනතාව විතරක් නෙවෙයි, ලෝකේ විවිධ රටවල මිනිසුන් විශාල වශයෙන් මේ ඔයිස්ටර්ස් රස විඳින්න නවසීලන්තයට පැමිණෙනවා. ඉතින් ඒ විතරක් නෙමේ, තවත් ඉන්ට්‍රස්ටිං දෙයක් තමයි බ්ලෆ් වල ඉඳලා Southern Institute of Technology එහෙමත් නම් SIT කැම්පස් එකට ලොකු දුරක් නැහැ. ඒ කියන්නේ ඔයා මේ වගේ සුන්දර එන්වයරන්මන්ට් එකක් තියෙන කැම්පස් එකක ඉගෙන ගන්න ගමන් වීකෙන්ඩ් එකකට හරි ෆ්‍රී ඩේ එකකට හරි මේ වගේ ප්ලේසස් වල එක්ස්පීරියන්ස් ගන්න ඔයාට පුළුවන්. නිව්සීලන්ඩ් ස්ටුඩන්ට් ලයිෆ් එක ශේෂ වෙන්නෙම ඒකයි. ඉන්නෝකාගිල් වල තියෙන SIT කැම්පස් එකට ආවොත් එහෙම ඔයාටත් පුළුවන් මේ වගේ ලස්සන ප්ලේසස් වලට විසිට් කරන්න. ඉතින් මේ ප්ලේසස් හවසට තමා ගොඩක්ම ලස්සන. මොකද ඉර බැහැගෙන යද්දි එන අර ගෝල්ඩන් ෂයින් එකත් එක්ක මෙතන තවත් ලස්සනයි මීට වඩා. අපි ඔයාලට කලින් පෙන්නුවා වගේ ඔයාලගේ අධ්‍යාපන කටයුතු කරන අතරේ ඔයාලගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න මේ වගේ ප්ලේසස් වලටත් ඔයාලට එන්න පුළුවන්. ඉතින් ඉන්නෝකාගිල් වල SIT කැම්පස් එකට ආවොත් එහෙම ඔයාට මේ වගේ ලස්සන ප්ලේසස් වලට එන්න පුළුවන්. මේ එකක් විතරයි. ඉතින් මේ ප්ලේස් එක ඔයාට පේනවා ඇති. මේක කොහොමත් අපි මේ හවස නෙමෙයි ඉන්නේ, මේක ඉර බැහැගෙන යන වෙලාවට තමයි මෙතන ලස්සනම සුන්දරම අත්දැකීම විඳ ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඉන්නේ නවසීලන්තේ සවුත් අයිලන්ඩ් වල අන්තිම කෙළවරේ. झुमके